මම ගයත්‍රි ප්‍රභාෂිනී වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථයෙක්. ඉතින් ඔන්න අද මම සූදානම් වෙලා ඉන්නවා සනුහරේ YouTube channel එක හරහා දෙමළ භාෂාව පිළිබඳ මූලික හැඳින්වීමක් ඔබ වෙත ගෙන එන්නට. ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා වීඩියෝ එක අවසානය වෙනකන් රැඳී සිටින්න. ඒ වගේම ඔබේ වටිනා අදහස් අපේ කමෙන්ට් වල එකතු කරන්නත් කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු අද දවසේ පාඩමට. ආයුබෝවන් වණක්කම්. ඔන්න අද අපි සූදානම් වෙලා ඉන්නේ සනුහරේ අපිත් එක්ක දෙමළ පාඩමක් ඉගෙන ගන්න. ඉතින් දෙමළ භාෂාවේ මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ අක්ෂර ටික. අපි එතන ඉඳලා මූලික වශයෙන්ම දෙමළ භාෂාව ඉගෙන ගන්නයි මේ සූදානම. දෙමළ භාෂාවේ අපි කතා කරනවා මුලින්ම දෙමළ භාෂාවේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ කියලා. දෙමළ භාෂාව හැඳින්වීම. දෙමළ භාෂාව ආරම්භ වෙන්නේ දකුණු ඉන්දියානු ප්‍රදේශ ආශ්‍රිතව. අපි දන්නවා අපේ අසල්වාසී රාජ්‍ය තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ හිටපු මිනිස්සු කතා කරපු භාෂාව තමයි අපි දැන් මේ දෙමළ භාෂාව විදියට ඉගෙන ගන්නෙ. වර්තමාන දෙමළ භාෂාව තුළ අපිට අක්ෂර 247ක් දකින්න පුළුවන්. ඒ අක්ෂර 247 ඇතුලේ කොටස් 4ක් තියෙනවා. එකක් උයර් එලුත්තුක්කල්, ඒ කියන්නේ ස්වර අක්ෂර. අනිත් එක මෙයි එලුත්තුක්කල්, ව්‍යංජන අක්ෂර. උයර් මෙයි එලුත්තුක්කල්, මිශ්‍ර අක්ෂර, ඒ කියන්නේ ස්වර සහ ව්‍යංජන එකතු වීමෙන් නිර්මාණය වෙන අක්ෂර. වඩ එලුත්තුක්කල්, උතුරු ඉන්දියානු අක්ෂර සහ ආයිඳු අක්ෂරය කියලා අපි අක්ෂර වර්ග කරලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මුලින්ම අපි කතා කරනවා උයර් එලුත්තුක්කල්, ඒ කියන්නේ ස්වර අක්ෂර. පළවෙනි ස්වර අක්ෂරය තමයි අයන්න. හැම භාෂාවකම වගේ මේ භාෂාවෙත් මූලිකම අකුර තමයි අයන්න. එතකොට මේ අයන්න ආශ්‍රිතව අපි එදිනෙදා අහලා තියෙන දකින්න තියෙන වචන කිහිපයක් මම ගන්නනවා ඔබට. අම්මා. අම්මා දෙමළ භාෂාවෙන් ලියන්නේ මේ ආකාරයට සහ ලේනා අනිල්. අනිල් කියලා තමයි අපි ලේනට කියන්නේ. ඔන්න ඔය වචන දෙක ස්වර අක්ෂර අතරින් පළවෙනිම ස්වරය මූලික කරගෙන ඔබට උගන්වනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට අපේ. ඒකෙදි කතා වෙන්නේ අපි ආ අකුර ගැන. අයන්නට චූටි කොක්කක් එකතු කරලා තමයි අපි ආ අකුර නිර්මාණය කරන්නේ. ඒ අකුරෙන් අපි කතා කරනවා ආසිරියර්. ආසිරියර් කියන්නේ ගුරුවරයා. ආමෙයි කියන්නේ ඉබ්බා. ආසිරියර් කියන්නේ ගුරුවරයා. ආමෙයි කියලා කියන්නේ ඉබ්බා. ඊට පස්සේ ඉලෙයි. ඉලෙයි කියලා කියන්නේ කොළය. ඊ අකුර මූලික කරගෙන දෙමළ භාෂාවේ එන ඊළඟ ස්වරය තමයි යන්න. ඉලෙයි කියන්නේ කොළය. ඉල්ලම් කියන්නේ නිවස. ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරනවා ඊ යන්න. ඊ යන්න මූලික කරගෙන මැස්සා. ඊ කියන්නේ මැස්සා. එක අකුරේ වචනයක් තමයි ඊ කියලා කියන්නේ මැස්සා. ඊට පස්සේ ඊසන්. ඊසන් කියලා කියනවා අපි දෙවියා කියන එක. දෙවියන් කියන එක තමයි ඊසන් කියලා කියන්නේ. ඊළඟ ස්වර අකුර තමයි උයන්න. දෙමළ භාෂාවේ උයන්න. උයන්නෙන් කතා කරනවා අපි උරල්. උරල් කියන්නේ වංගෙඩිය, උප්පු කියන්නේ ලුණු. ලුණු සහ උප්පු කියන වචන දෙක පටන් ගන්න දෙමළ භාෂාවේ ඌ ස්වරය.